ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබට කතා කරනවා තවත් එවැනි විශේෂ වූ යෝගයක් පිළිබඳව. මේ යෝගේ නම තමයි සී යෝගය. සී කියන වචනේත් සාමාන්‍ය මන්ත්‍ර විද්‍යාව තුළ ඊටාම වැදගත් වූ වචනයක් විදිහට තමයි සලකන්නේ. සී යෝගය. මේ සී යෝගය උදා වෙන හැටි පිළිබඳව අද කතා කරනවා. බලන්න පුළුවන් ඔබේ කේන්දරයේ මේ යෝගේ පිහිටලා තියෙනවාද කියලා. මම ඒකට දල වශයෙන් මෙන්න මෙහෙම ඔබට කේන්දර සටහනක් පෙන්නනවා. මේ තියෙනවා. දැන් එතකොට මේක උදා වෙන්නේ මෙන්න මේ විදිහට. සී යෝගේ උදා වෙන්නේ මෙන්න මේ හඳහනේ තියෙනවා කේන්දර ස්ථාන කියලා ස්ථාන. 1 4 7 10 කියන ස්ථාන කේන්දර ස්ථාන විදිහට සලකනවා. මෙන්න මේ ස්ථාන අධිපති ග්‍රහයෙක් ඉන්නවා. එතකොට මේ ස්ථාන වලට යම් අධිපති ග්‍රහයෙක් ඉන්නවා. ඒ අධිපති ග්‍රහයා තමන්ගේම රාශියේ අපි හිතමු 7 අධිපති ග්‍රහය 7ෙම ඉන්නවා. ඒ වගේ මොකක් හෝ ස්ථානයක මේ කේන්දර ස්ථානයේ ඕනම තැනක ඒ අධිපති ග්‍රහය එම ස්ථානයේ තැන්පත් වෙලා ඉද්දී මේ 2 අධිපති සහ 9 අධිපති කියන ග්‍රහයෝ දෙන්නත් මෙන්න මේ 4 වෙන්නෙම ඉන්නවා. අපි උදාහරණයක් විදිහට ගමු. සාමාන්‍යයෙන් මෙතන සිකුරු තැන්පත් වෙලා ඉන්නවා අධිපති වෙලා. එතකොට එතනින් දෙවැන්න අධිපති. එතකොට අපි ගත්තාම මේ විදිහට මේ දෙවැන්නට අධිපති ග්‍රහයත් මෙතන තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ වගේම අපි ගමු මෙහෙම මේස. එතකොට උසඹ අපි හිතමු සිකුරු 2 අධිපතිය මේස ලග්නේ කියලා ගමු. මේස ලග්නේ. එතකොට මේස උස මෙතන කටක. එතකොට මෙතන ඉන්නේ චන්ද්‍රයා. චන්ද්‍රයා ඉන්න ඕනේ 4 අධිපති වෙනවා. එතකොට තුලා, උච්චික, ධනු. එතකොට මෙතන ගුරු. මෙන්න මේ ග්‍රහ යෝගය. ඒ කියන්නේ 4 අධිපතිය 4 ඉන්නේ නැතිම 2 අධිපති සහ 9 අධිපති දෙන්නත් මෙතන තැන්පත් වෙලා ඉන්නවා නම් මේක සී යෝගයක්. තවත් මේක සඳහන් කරනවා මේ ආකාරයට මෙතනදී මේක බලවත් වෙන්න ඕනේ ගුරුගේ දෘෂ්ටික. දැන් අපි හිතමු ගුරු මෙතන නැතුව වෙනත් ග්‍රහයක අධිපති මේ 9 අධිපති වෙලා හරි හිටියොත් බලවත් වූ ගුරුගේ දෘෂ්ටියක් එහෙම නැත්නම් ගුරුගේ බලපෑමක් මේ ත්‍රි යෝගයට එහෙම නැත්නම් මේ සී යෝගයට මේ ග්‍රහය තුන් දෙනාට වැටිලා තියෙන්න ඕනේ. අන්න ඒක තමයි මේ යෝගික විශේෂත්වයක් තියෙන්නේ. මේ යෝගෙන් උපදින අය සමාජය තුල කැපී පෙනෙනවා. ඒ වගේම බලයෙන් තමන්ගේ නායකත්වය තුලින් ඉස්සරහට යන්න පුළුවන්. ජීවිතය ජයග්‍රහණය කරා යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂ ගුණ විදියට පෙන්නනවා මේගොල්ලන්ගේ අනාගතයේ ඊටාම සාර්ථක භාවයක් ඇති කරගන්න ප්‍රසිද්ධිය, ගෞරවය, නම්බුනාම වගේ දේවල් උදා කරලා දෙන විශේෂ යෝගයක් විදියට තමයි ගන්නෙ. ඒ නිසා ඔබේ හඳහනෙත් මේ යෝගේ තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි ඉතින් තවත් දවසකින් ඊටාම වැදගත් වූ යෝගයක් පිළිබඳව කතා කරමු. එහෙනම් ඔබට සුබ දවසක්.